ලංකාවේ මධ්‍යම කඳුකරයේ උසම කඳුමුදුන වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද? මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ. නිවැරදි පිළිතුර B. නුවරඑළිය. යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරය ප්‍රධාන වශයෙන්ම පිහිටා ඇත්තේ පහත සඳහන් කුමන දිස්ත්‍රික්ක දෙකේ මායිමේද? ගාල්ල සහ මාතර, මාතර සහ හම්බන්තොට, මාතර සහ රත්නපුර, රත්නපුර සහ කළුතර. නිවැරදි පිළිතුර මාතර සහ රත්නපුර. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයක් නොමැති භූමියෙන් වට වූ දිස්ත්‍රික්ක කීයක් තිබේද? 5යි, 7යි, 9යි, 11යි. නිවැරදි පිළිතුර C. 9. අනුරාධපුර, පොළොන්නරුව, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල. ලංකාවේ සහල් අරටුව ලෙස හැඳින්වෙන දිස්ත්‍රික්ක දෙකක් සඳහන් වන්නේ කුමන පිළිතුරේද? කොළඹ සහ ගම්පහ, නුවරඑළිය සහ බදුල්ල, අම්පාර සහ අනුරාධපුර, කළුතර සහ ගාල්ල. නිවැරදි පිළිතුර අම්පාර සහ අනුරාධපුර.